එල්නිනෝ සහ ලානිනා බලපෑම් ඇතුළු දේශගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය පිළිබඳ සාකච්ඡාවන් අගනුවරට පමණක් සීමා නොකර ග්‍රාමීය හා නාගරික මට්ටමින් බිම් මට්ටමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටි දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කළ ලද විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් විදේශීය විශේෂඥ කණ්ඩායමක්ද සහභාගී වූ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ එල්නිනෝ ලානිනා කාලගුණික තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ගෙන් එල්ලවන අභියෝගය ජය ගැනීමට මිස මිනිස් ක්‍රියාකාරකම් ඍජුවම බලපාන බැවින් ප්‍රජා සහභාගීත්වයෙන් යුත් පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලකට නායකත්වය දීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. පවතින එල්නිනෝ සහ ලානිනා තත්ත්වයන් හේතුවෙන් මෙරට පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයට මෙන්ම මානව හා සත්ව සම්පතට බරපතල බලපෑම් එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.